Hello guys. සාදරයෙන් ආදරේ පිළිගන්නවා ඔයගලන් තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයගලන්ට ගෙනල්ලා තියෙන්නේ GTA එකේ තියෙන සීක්‍රට් තැන් ටිකක් තමයි ඔයගලන්ට අද ගෙනල්ලා තියෙන වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයගලන්ට මතක් කරනවා වීඩියෝ එක ඉවර වෙනකම්ම අනිවාර්යයෙන් මේ රැඳිලා ඉන්න. මොකද නැත්තම් එහෙම ඔයගලන් ලොකේෂන් එහෙම හරියට හොයාගන්න බැරි වෙයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයගලන්ට තවත් මතක් කරනවා මගේ channel එක ඔයගලන් තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එක ගන්න අනිවාර්යයෙන්ම like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. Okay guys ඉතින් ඔයගලන්ට මම ඉස්සෙල්ලාම ගෙනල්ලා තියෙන්නේ මේකේ තියෙනවා monster match එකක් monster truck එකක්. ඔයගලන් San Andreas එකෙන් play කරලා තියෙනවා නම් දන්නවා ඇති monster match කියලා එහෙම ගහද්දී ඒකේ විදිහට අපිට එනවා රෝද ලොකු කාර් එකක්. ඉතින් ඒක තමයි මම ඔයගලන්ට ඉස්සෙල්ලාම මේකේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට ලොකේෂන් එක පෙන්වනවා වගේ ඒ තැනට අනිවාර්යයෙන්ම ලොකේෂන් එක දාගන්න. මම ඔයගලන්ට වීඩියෝ එක කට් කරලා පෙන්නන්නම් මොකද ගොඩක් වෙලා යන හින්දා. මෙන්න මේ හරිය තමයි guys ලොකේෂන් එක තියෙන්නේ. මෙන්න මෙතන ඇතුල් පාරේ. මෙතන ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ හරකෙක්ගේ ඔළුවක් එහෙම ගහලා තියෙනවා. මෙන්න මෙතන තමයි guys ඉතින් මේ කාර් එක තියෙන්නේ. මේ ට්‍රක් එකක් ඇත්තම ගියව ඕෆ් රෝඩ් වල තමයි යන්නේ. ටැකරයක් වගේ තමයි. කඳු එහෙම නැංගගේ සුපිරියට. ඉතින් ඕගොල්ලන් මේ මෙතෙන්ට ආපු ගමන් මේක නැති වෙන්න පුළුවන් සමහර වෙලාවට. නැති වුණා කියලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද මාත් මෙතෙන්ට ආව ගමන් මේ ට්‍රක් එක තිබුණේ නැහැ. එහෙම වුණාම ඔයගොල්ලන් පොඩ්ඩක් වටයක් දෙයක් එහෙම ගහලා එන්න. එතකොට ඔයගොල්ලන්ට ට්‍රක් එක මෙතෙන්ට ආයෙත් තියනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතනම ඔයගොල්ලන්ට පල්ලෙහා බලා ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට අර කලින් මේ පටන් ගන්නකොට පෙන්නාවා වගේ කහ පාට ට්‍රක් එක ගන්න පුළුවන්. ඒක සුපිරිම වண்டிයක් තමයි. ඒක හැබැයි අර SUV එක ඒ වගේම SUV එක මේ මොඩිෆයි කරලා තියෙන එක. මෙන්න මෙතන තමයි ගායිස් ස්පොට් එක. මෙතන නෙවෙයි තව ඉස්සරහා තියෙන්නේ. අපි ඊට කලින් බලමු මේක මේ මොඩිෆයි කරන්න එහෙම පුළුවන්ද කියලා. මේක මොඩිෆයි කරන්න බෑ කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතන උඩින් මැසේජ් එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේක මොඩිෆයි කරන්න බෑ. මේගොල්ලන් හදලා තියෙන විදිහටම තමයි මේකේ ප්ලේ කරන්න පුළුවන් කියලා තමයි එකෙන් කියන්නේ. මෙන්න මෙතන තමයි guys ඉතින් මං කියපු ඒ කහ පාට SUV එක මොඩිෆයි කරපු එක තියෙන්නේ. මෙන්න මෙතන තමයි guys තියෙන්නේ. මේක සමහර විට නැති වෙන්න පුළුවන් ඔයාලා එන පළවෙනි සැරේ එහෙම. නැති වුණා කියලා දුක් වෙන්න එපා. ඔයගොල්ලන් ආයෙ වටයක් දෙයක් එහෙම ගහලා ආයෙත් මෙතෙන්ට එන්න. එතකොට ඔයගලන්ට මේකත් ගන්න පුළුවන් මේකේ තියෙන සුපිරිම කාර් ටිකක් විදිහට. හරි guys ඉතින් ඊළඟ ලොකේෂන් එක තමයි මම ඔයගලන්ට මේ මැප් එකේ ලකුණු කරලා තියෙන්නේ. මේ අපේ ෆ්‍රැන්ක්ලින් ගේ ගෙදරටම පොඩ්ඩක් පල්ලෙහෙන් තමයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි guys ස්පොට් එක. අපි මිෂන් එකක් ගහද්දිම මේ තැන කලින් සෙට් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙතනත් එක එක වර්ගයේ කාර් තියෙනවා මෙතන නම්. ඕගොල්ලන්ට ඕන කාර්යයක් මෙතනින් මේ ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන් මේ මෙතෙන්ට ගියපු ගමන්ම කාර් එක නැති වුණා කියලා මේ අර මං කලින් කියපු එකම කරන්ට වටයක් දෙයක් ගහලා හරි නැත්නම් ඕගොල්ලන්ට ගේම් එක සේව් කරන්න පුළුවන්. එතකොට පැය 6ක්ද 12ක්ද කොහෙද මේකෙන් නිකම්ම යවනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට ආයෙත් මේ තැන් වලට ඇවිල්ලා බලන්න පුළුවන්. මෙතන ඉස්සරහා මේ ඉස්සරහා නිකන් කාර් දෙයක් තියෙන්නේ. මෙන්න මෙතන තමයි guys ඉතින් මේ මොඩිෆයි කරලා තියෙන වගේ සුපිරි කාර් එකක් තියෙන්නේ. මෙතන මේ දැන් නම් තියෙන්නේ මේ ජෙස්ට් එකක්. මං ආව වෙලාව නම් ජෙස්ට් එකක් තමයි තියෙන්නේ මෙතන. ඕගොල්ලන් නැත්තම් පස්සේ බලා ගන්න පුළුවන් මේ ලැම්බෝගිනි වගේ ඒවා එහෙමත් තියෙනවා. මෙතන එක එක කාර් තියෙනවා. වටයක් දෙයක් ගහලා ඇවිල්ලා ආයෙත් ඕගොල්ලන් මෙතන බලන්න. එතකොට ඕගොල්ලන්ට මෙතන එනොත් සුපිරි මොඩිෆයි කරපු සුපිරිම කාර් එකක් මෙතනින් ඕගොල්ලන්ට මෙතන එනොත් සුපිරිම කාර් එකක් මෙතනින් ගන්න පුළුවන්. එතකොට ඕගොල්ලන් ඕකේ guys ඉතින් ඊළඟ ලොකේෂන් එක තමයි අපේ ආමි කැම්ප් එක. ඔයාලා සමහර විට ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති ආමි කැම්ප් එකක් තියනවාද කියලා. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මෙන්න මෙතන තමයි ආමි කැම්ප් එක තියෙන්නේ මේ ලොකේෂන් එකට එන්න.
මෙතන තියෙන්නේ සුපිරි ජෙට් එකක් තමයි. ඕගොල්ලන් සමහර විට මේ ජෙට් එක දැකලා ඇති. මේ මම නම් හිතුවේ මේක වීඩියෝ වල එහෙම දකිද්දි මේ මොඩ් එකක් කියලා. ඒකට මොඩ් එකක් නෙවෙයි guys. ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන් මෙතෙන්ට එන්න කලින් මේ හෙල්ත් එක එහෙම මේ අර මැරෙන්නේ නැති පාස්වර්ඩ් එක තියෙන්නේ පේයින් කියලා මම ඔයගොල්ලන්ට මේකේ පැත්තකින් දාන්නම්. ඒ පාස්වර්ඩ් එක ගහන් එන්න. නැත්තම් එහෙම දන්නවනේ ඉතින් මේ තරු හතරපත් වෙනවා ආමි කැම්ප් එකට එද්දි ඔයගොල්ලන්ට මැරෙන්න වෙන්නේ නැත්තම් එහෙම ඒකින්ද මෙන්න මේ මම ඔයගොල්ලන්ට පාස්වර්ඩ් එක දාන්න. ඒ පාස්වර්ඩ් එක ගහලා මේක ඇතුළට එන්න. ඕකේ ගයිස් ඉතින් අද වීඩියෝ එක නම් මෙතනින් එන්ඩ් කරනවා මම. ඉතින් ඕගොල්ලන්ට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. GTA එක ප්ලේ කරන එක්කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට තේරෙනවා ඉතින් සමහර කට්ටිය මෙහෙම කාර් තියනවාද කියලා දන්නේ නැතුව ඔහෙ ප්ලේ කරනවා. ඉතින් ඕගොල්ලෝ එහෙම ප්ලේ කරන්න ඕනේ නැහැ. මෙන්න මේ විදියට මම ඕගොල්ලන්ට කලින් පෙන්නනවා වගේ සුපිරිම කාර් ගන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්නම්. ඉතින් ඕගොල්ලන් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම notification එකත් on කරලා තියාගන්න. මම අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් එතන ඕගොල්ලන්ට notification එක හම්බෙයි. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අදට මං ගිහින් එන්නම්. goodbye.